අපි කතා කරමින් හිටපු මාතෘකාව රුධිර සංසරණ පද්ධතිය. ඒතර රුධිර සංසරණ පද්ධතිය යටතේ අපි කතා කරපු කරුණු කිහිපයක් තිබුණා. ඒ තමයි රුධිරය, එහි සංයුතිය, ඒ අඩංගු සෛල, ඒවායේ කාර්ය, ප්ලාස්මාව මොනවද තියෙන්නේ? ඒ ටික. ඊට පස්සේ අපි කතා කරා රුධිර පාර විලයනය ගැන. රුධිර පාර විලයනය ගැන කතා කරාට පස්සේ රුධිර පාර විලයනය කියන්නේ මොකක්ද? පාර විලයනය කරන්නේ කොහොමද? එතකොට පාර විලයනය කරන්න බැරි අය කවුද? ශ්ලේෂණය කියන්නේ මොකක්ද? ඒ කරුණු කතා කරේ. මට කියන්න රුධිර ඝන කීයක් තියෙනවද? 8. 8ක් තියෙනවා. රුධිර ඝන 8ක්. රුධිර ඝන 8කට අපි බෙදෙන්නේ එතකොට අපි දන්නවා RH සාධකයක්. RH සාධකයක්. මොමින් තමයි දෙන්නේ. එතකොට බලන්න පළවෙනි එක මම හිතන්නේ අපි කරා. ඒ රින රුධිරය ඇත්තෙකුට රුධිරය ලබා දිය හැක්කේ කවර පුද්ගලයන් වෙතටද කරා නේද ඒක? ප්‍රශ්න දුන්නා ප්‍රශ්නේ දුන්නා කරේ නැද්ද? උත්තර ලියන්න දුන්නා. දුන්නා. හරි. ඒ රින රුධිරය ඇත්තෙකුට. ඒ රින රුධිරේ තියෙන කෙනෙකුට රුධිරේ දෙන්න පුළුවන් කාටද කියන එක තමයි ඔන්න සඳහන් කරන්න කියලා කිව්වේ. එතකොට ඒක රින පැත්තකින් තියන්නකෝ. එතකොට අපි දන්නවා ඒ රුධිරය ඇත්තෙකුට ඒ රුධිරේ තියෙන කෙනෙකුට කාටද දෙන්න පුළුවන් කියලා කියන්නේ. අපි දන්නවා Aට ලේ දෙන්න පුළුවන් Aටයි තව කාටයිද? ABටද Bටද Oටද කවුද කියන්නේ? AB ඈ ඕට Oට. Oට දෙන්න පුළුවන්. Oට. එතකොට දැන් මෙයා ඒ ඍණ වුණොත් එතකොට අපි දන්නවානේ RH සාධකයේ ඍණනේ. RH ඍණ රුධිරයේ ඇත්තෙකුට දෙන්න පුළුවන් ඇත්තටම කාටද? RH ඍණ රුධිරයේ ඇත්තෙකුට දෙන්න පුළුවන්. RH ඍණ කියන්නේ RH සාධකේ නැහැ. එහෙනම් RH සාධකයේ නැති කෙනාට අනිවාර්යෙන් දෙන්න පුළුවන් RH නැති රුධිරයක් RH සාධකයේ තියෙන කෙනෙකුට දෙන්නත් පුළුවන්. ඔය සටහන අපි ගත්තනේ. එයිසෝ ඔතන ඒට දෙන්න පුළුවන් ඒටයි ABටයි විතරයි නේද? ඇහුන්නේ ඒට දෙන්න පුළුවන් ඒටයි ABටයි විතරයි නේද? නැහැ. මට මතක නැහැ. එහෙම ගන්න ඕනේ. කොහොමද කියලා එන්නේ. දැන් මෙතන එක්කෙනායිද කතා කරන්නේ. අනික් කට්ටිය ඉන්නවනේ තව කතා කරන්නේ. ඔක්කොටම මයික් එකක් තියෙනවනේ. ෆෝන් එකක් තියෙනවනේ. කතා කරන්න එක. හොඳට බලන්න. ඒකේ රුධිරය ඕට දෙන්න පුළුවන්ද කල්පනා කරන්න. දැන් අනිත් අය හදනකොට හිටියනේ ඔක්කොම. එක්කෙනයි කතා කරේ. බෑ ඔව් ඒක තමයි. මොකද්ද වෙන්න ABට තියෙන්නේ? විතරයි දෙන්න පුළුවන්. ඒට දෙන්න පුළුවන් ඒකේ රුධිරය අනිවාර්යයි. හරිද? එතකොට ඒ තියෙන ප්‍රතිදේහ වර්ගයේ ඒ රුධිරේ තියෙනවා ඒ ගැලපෙනවා. එතකොට ඕ කියන්නේ කවුද? ප්‍රතිදේහ කිසිවක් නැති කෙනෙක්. ප්‍රතිදේහ කිසිවක් නැති කෙනෙකුට ඒක රුධිරය දෙන්න පුළුවන්ද බෑ? කවුරුත් කතා කරේ නැහැ. එක්කෙනයි උත්තර ඔන්න. දැන් ඊගාවට බලන්න. මෙතන ඉන්නේ කවුද? AB. එතකොට AB ඉන්න කෙනා මොකද වෙලා තියෙන්නේ? AB කියන්නේ යාගේ සාධක ප්‍රතිදේහ වර්ග දෙකම තියෙනවා. ප්‍රතිදේහ වර්ග දෙකම තියෙනවා නම් ඒ දෙකම හිමි කෙනාට එතකොට මේ දෙකම එකට තියෙනවනේ. එහෙනම් ඒ ප්‍රතිදේහය යාගාවට කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් එහෙනම් මෙන්න මේ සටහන අනුව බලන්න. මේ සටහන අනුව. RH ඍණ. එතකොට දැන් මෙතන ඒ ඍණ රුධිරයේ තියෙන කෙනෙක්. ඒ ඍණ රුධිරයේ තියෙන කෙනෙක් දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ ඍණ රුධිරය ඇත්තෙකුට දෙන්න ඕනි කාටද අනිවාර්යයෙන්ම මෙලේ? දැන් මේ දෙන්න ඍණ රුධිරය කියන්නේ RH ඍණ. RH ඍණ ආයත. මෙන්න මේ ඒ ඍණ වුණාට AB ඍණ වුණාට ගැටලුවක් නැහැ.
එතකොට ඍණ නම් මේ දෙන්නටම දෙන්න පුළුවන්. ඒකට මේ සටහනට අනුව කොහොමද වෙන්නේ? RH ධනායටක් දිය හැකි. ඒ කියන්නේ A ධන සහ කාටද? AB ධන කියන අයටත් රුධිරය දෙන්න පුළුවන්. අන්න ඒ පහසුව සඳහා තමයි මේ වගේ සටහන් දෙකක් මම දුන්නේ. සටහන දුන්නා. එතකොට දැන් මෙයාට රුධිරය බලාපොරොත්තු වෙනවා නම් කාගෙන් හරි. එතකොට එයා රුධිරය බලාපොරොත්තු වෙනකොට කාගෙන්ද අනිවාර්යෙන් එයාට රුධිරය බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ කෙනෙක්ගෙන්ද? RH ඍණ ඍණ කෙනෙක්ගේ. RH ඍණ කෙනෙක්. ඒතර අපි යන්නේ ඒ පැත්ත හදාගෙන නෙවෙයි. මෙයාට RH ඍණ රුධිරය ඒ තියෙන ඒ ඍණ කෙනෙක්ට කාටද දෙන්න පුළුවන් කියන එකයි. මෙන්න මේ උත්තර හතර එන්න ඕනි. A positive, A negative, A B positive, A B negative කියලා උත්තරේ එන්නට ඕන. හරි? ඊගාව දෙවෙනි එක. දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ මම දුන්නේ ඒ ධන රුධිරය ඇත්තෙකුට රුධිරය ලබා දිය හැකි කවර පුද්ගලයන් මෙතනද කියන ප්‍රශ්නේද දුන්නේ. ඔව් සර් ඒ ධන රුධිරය ඇත්තෙකුට. එතකොට ඒ ධන. එතකොට ඒ තමයි මෙතනක් තියෙන්නේ. නමුත් ඒ ධන කියලා ගන්නෙ RH සාධකයේ ධන නම් RH සාධකයේ ධන කෙනාට රුධිරය දෙන්න පුළුවන් කොයි වගේ අයට විතරක්ද? RH ධන රුධිරය හිමි අයෙකුට රුධිරය දෙන්න පුළුවන් කාට විතරක්ද? RH දණ්ඩ RH RH ඍණට ධන අයට විතරයි දෙන්න පුළුවන්. එහෙනම් මෙතනින් මෙන්න මෙයා අයින් වෙනවා. මෙයත් අයින් වෙනවා. එයා අයින් වුණාම අපේ එන්නේ ඒනේ. ඒ ධන රුධිරය ඇත්තෙකුට එහෙනම් ධන කෙනෙකුට දෙන්න පුළුවන් ධන අයට විතරයි. එහෙනම් ඒට දෙන්න පුළුවන් A සහ AB ට. එතකොට ධන රුධිරය දෙන්න පුළුවන් ආරි සඳකේ තියෙන දෙන්නාට විතරයි. හරි නේද? හරිද? හරි හරි. දැන් ඊගා ප්‍රශ්නේ මට කියන්න. ඊගා ප්‍රශ්නේ. ඕ ඍණ රුධිරය ඇති අයෙකුට රුධිරය ලබා දිය හැක්කේ කවර පුද්ගලයන් වෙතටද? වෙතටද? හරි. ඕරින රුධිරය ඇත්තේ. ඕ. ඕ කියන්නේ කවුද? සර්ව දායක සර්ව දාඩිය සර්වදායකයා සර්වදායකයා. සර්වදායකයා කියලා කියන්නේ කවුද? එයාට Aට රුධිරය දෙන්න පුළුවන්, Bට රුධිරය දෙන්න පුළුවන්, ABට රුධිරය දෙන්න පුළුවන්, Oට රුධිරය දෙන්න පුළුවන්. කොහොමද යන්නේ? අපි සර්වදායකය කියන නම ඕට දුන්නේ ඒ නිසා. දැන් කොහොමද එහෙම වෙන්නේ? ඕ කියලා කියන්නේ ප්‍රතිදේහ කිසිවක් නැති කෙනා. ඒ කියන්නේ A වර්ගයේ ප්‍රතිදේහත් නැහැ, B වර්ගයේ ප්‍රතිදේහත් නැහැ, මුකුත් නැහැ. ප්‍රතිදේහ කිසිවක් නැති රුධිරය ප්‍රතිදේහ තියෙන රුධිරයට ලබා දිය හැකි. එතකොට ඕ සර්ව ප්‍රතිග්‍රාහකය වෙන්නේ ඕට හැමෝටම රුධිරය දෙන්න පුළුවන් ප්‍රතිදේහ කිසිවක් නොමැති නිසා. එහෙනම් දැන් මෙයා ඕ ඍණ වුණොත් ඕරින කියලා කියන්නේ ප්‍රතිදේහ මුකුත් ඇත්තෙත් නැහැ RH සාධකයක් නැත. එහෙනම් RH සාධකේ නැතිනම් තව ඉන්නවා රුධිරය ලබා දෙන්න පුළුවන් 4 දෙනෙක්. කවුද ඒ? මේගොල්ලෝ එතකොට ඍණ නම් තව දෙන්න පුළුවන් කාටද? A ධනට, B ධනට, ඊගාවට AB ධනට, O ධනට රුධිරය කියන්නේ මේ 8 දෙනාටම රුධිරය ලබා දෙන්නට හැකි කෙනා තමයි O නෙගටිව් කියලා අපි හඳුන්වනවා. O නෙගටිව් කෙනෙක්. ඒතර එයාට ලේ දෙන්න පුළුවන්. දැන් පොඩ්ඩක් හිතන්න. O නෙගටිව් කෙනාට ලේ හදිසියකදී අවශ්‍ය වුණා රුධිරය. කාගෙන්ද ගන්න වෙන්නේ? ඕ නෙගටිව් කියන්නේ O නෙගටිව් ගෙන් විතරයි. ඒ නිසා ලෝකේ තියෙන හරි විරල ලේ වර්ගයක් රුධිර වර්ගයක් O නෙගටිව් කියලා කියන්නේ. O නෙගටිව්. ඊටාම විරල ලේ වර්ගයක්. ඒකට සාමාන්‍ය හොස්පිටල් එකකට ගියොත් එහෙම O නෙගටිව් වර්ගයේ රුධිරය දැන් ඔය සමහරලාට යටින් දාන්නේ නිවුස් බාර් එකේ. එහෙම දානවනේ. හදිසි ශල්‍ය කර්මයකට භාජනය වන රෝගයක් සඳහා O නෙගටිව් වර්ගයේ රුධිරය අවශ්‍ය වී ඇත. එහෙම කියලා අන්න කැඳවනවා. ඉතින් ඒ O නෙගටිව් රුධිරයේ තියෙන කට්ටිය ස්පිරිතාලේ එතකොට බ්ලඩ් බැංක් වල සාමාන්‍ය හොස්පිටල් වල ගොඩක් වෙලාවට ජෙනරල් හොස්පිටල් එකේ රෙජිස්ටර් කරලා තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? එහෙම කරලා තියෙන්නේ ඒ රුධිරය විරල නිසා කාට හරි අවශ්‍ය වුණොත් එයාට දෙන්න පුළුවන්කම තියෙන නිසා තමයි එහෙම කරලා තියෙන්නේ.
එහෙම වෙන්නේ. ඒතකොට කෙනෙක්ගේ ආරක්ෂාවට මෙහෙම වෙන්නේ. දැන් ලේ දෙන එක පරිත්‍යාග කරන එක ඒක ලොකු පිනක්. එහෙම. ඔය හැමෝම ලේ දෙන්න බැරි අය තාම. තාම ලේ දෙන්න බැහැ. දැන් මමත් ලේ දීලා තියෙනවා 3 වතාවක්. දෙන්න පුළුවන්. ඒතර අපේ නියමිත බර තියෙන්නට ඕනේ. බර ප්‍රමාණය කියන්නේ කිලෝ 54ට වඩා වැඩි වෙන්නට ඕනේ. ඒ වෙලාවේ ඇඟේ තුවාලයක්වත් තියෙන්න බෑ. ඒ දාරයන් නිදිවරලා ඉන්න. එතකොට අපි හොඳ පෝෂණ මට්ටමක ඉන්නට ඕනේ. ඇඟේ තරම ප්‍රමාණය අදාළ වෙන්නේ. සමහර මේ අය ඉන්නවා බුල්ඩෝසර් වගේ. ඒ වුණාට එයාට ලේ දෙන්න බෑ. එයාට ලේ දෙන්න බෑ. ඒගොල්ලන්ට ලේ දෙන්න ඕනේ. අපි. එහෙම. ඉතින් මේ දැන් අපේ තියෙනවා එතකොට අර තියලා කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. ඒ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ තියෙනවා සාන්ද්‍රණය නම් මට මතක නෑ කොහොමද කියලා. අපේ ඇඟිල්ල සිදුරු කළා. එතකොට දැන් අපේ බර මැනලා ඊට පස්සේ අපේ සෞඛ්‍ය තත්ත්වේ මැනලා වෙරලා ඊට පස්සේ ඊයරෑ නිදිවරුවද ඔහොම ඇහලා ඊට පස්සේ බෝවන රෝග මොන හරි තියෙනවද මැලේරියා හැදිලා තියෙනවද ඔහොම ඔක්කොම ටික අහගෙන. අහලා ඊට පස්සේ තමයි අන්තිමට ඇඟිල්ල විදින්නේ. ඒකද ලේ බින්දුවක් අරගෙන කොපර් සල්ෆේට් ද්‍රාවණයට මෙහෙම මෙරිකනවා. එහෙම. දැන් ලේ බින්දුව වැටෙනාම කොපර් සල්ෆේට් ද්‍රාවණය තියෙනකොට කොපර් සල්ෆේට් ද්‍රාවණය දැන් සමහර ලේ බින්දුන මේක උඩ පාවි තියෙන. ඒ කියන්නේ රුධිරයේ ඝනත්වය අඩුයි. හිමොග්ලොබින් ප්‍රමාණය අඩුයි. ඒකට අපි කේකින් කියන්නේ යකඩ අයන ප්‍රමාණය කොච්චරද කියන්නේ. ඒකට යාගේ රුධිරයේ දැන් මේ විදිහට පාවුනොත් එහෙම ආයේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ රුධිර ටික පාවුනොත් එයාට කවුත් ලේ දෙන්න බෑ. දැන් ඕක සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? කොහොම යටට යනවා. ආඩිය තැම්පත් වෙනවා. රුධිරය ටික අඩිය තැම්පත් වෙනවා. ඒක නා අන්න සිලෙක් එයාට ලේ දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ එහෙම පුළුවන්. කිසි අවුලක් නැහැ. ලේ දෙත හැකියි. බර නැහැ කියන එක නම් එච්චර අදාළත්වයක් නැහැ. මේ සාමාන්‍යයෙන් මම කැම්පස් ඉන්නකොට එතකොට මගේ බර මම ඉස්සලා මැනගෙන ආවා. මම දන්නවා මගේ බර අඩුයි කියලා. බර තිබුණේ 40 නෑ හරියටම 50. එතකොට 52ක් තියෙනවනේ කිව්වා මේ එහෙම ලේ දෙන්න. ඉතින් මේ ඌට ඉතින් ඒකේ ක්‍රම තියෙනවා අපිට ඒ කාලේ ලේ දෙන්න ඕනේ කමක් තිබ්බේ. දෙන්න පුළුවන් කියන හැඟීම තිබ්බා ඉතින්. දැන් දුන්නා ගිහිල්ලා. මොකද උදේට පාන් ගෙඩියක් කෑවා. උදේට පාන් ගෙඩියක් කළා වතුර බෝතලයක් කිව්වා. ආයෙ කෙරලා බලමු. රයිට් කිලෝ දෙක වැඩි වෙලා. දැන් හරි ඊට පස්සේ දුන්නා. ඒ අවුලක් නැහැ ඉතින් මුකුත් උනේ නැහැ. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහර වෙලට කලන්ත හැදුනා ඒ වගේ වෙනවා. එහෙම අවුලක් නැහැ. මුකුත් කිසිම අවුලක් නැහැ. ලේ දෙනකොට කාටවත් රිදෙන්නෙත් නැහැ. එහෙම රිදීමක් කියන්නේ නැහැ කාටවත්. රිදෙන්නේ නැහැ ලේ දුන්නේ නැහැ කියලා. සාමාන්‍යයෙන් අපි මෙහෙම හරයක් විදලා ඊට පස්සේ ලේ පිටට ගන්න එකයි කරන්නේ. එතකොට ඒක ආරක්ෂිතව, සෞඛ්‍ය ආරක්ෂිතව ජීවාණු වෙච්ච ලේ උදරේ ලිට ගන්න. එච්චර. ඒ හින්දා මේ එහෙම භයානක දෙයක් නෙවෙයි ඕන කෙනෙකුට උදරේ ලබා දිය හැකි තව කෙනෙකු වෙනුවෙන් දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වක නිරෝගී තත්ත්වක ඉන්නවා නම් ලොකු දෙයක්. කවුරු හරි. අවශ්‍ය කෙනෙකුට ලේ දෙන්න පුළුවන් නේද? හරි ඔය ලේ දන් දීමේ කඳවුරු තියෙනවා. අර ගිහලා සහභාගී වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඔව්. හරි. දැන් ඇති. එතකොට දැන් එහෙනම් මෙතනදී O නෙගටිව් කියන කෙනා රුධිරේ වටිනවා. මොකද ඕනම කෙනෙකුට යා රුධිරේ ලබා දෙන්න හැකියාව තියෙනවා. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එයාට ලේ වුණොත් ගන්න පුළුවන් O නෙගටිව් කෙනෙක්ගෙන් විතරයි. right. දැන් හරි. ඊගාව ප්‍රශ්නෙට අපි යමු. ඔබට O ඍණ රුධිරේ ඔබ O ඍණ එහෙම නේද දුන්නේ? ඔබ O ඍණ රුධිරේ ඇත්තෙකුය. දුන්නද එහෙම ප්‍රශ්නයක්? ඔව්. ඔබට රුධිරය අවශ්‍ය මොහොත ගන්න අර ප්‍රශ්නේ. රුධිරය ලබාගත හැකි කාගෙන්ද කියලා. ඒක දැන් මෙයා. O නෙගටිව්. ඔයාට ලේ ඕනි. දැන් කාගෙන්ද ගන්න පුළුවන්? ඇහෙන්නේ. ඕරින. ඕරිනගෙන් විතරයි ගන්න පුළුවන්. ඕරිනගෙන් විතරයි ගන්න. ඒක තමයි ඒකේ තියෙන භයානකකම. හරි. එහෙම තියෙනවා. එහෙනම් ඒක අපි ප්‍රශ්නෙට ආවා. දැන් ඊට පස්සේ ඔබගේ මිතුරියකට AB ඍණ රුධිරය අවශ්‍යව ඇත. ඒකද ප්‍රශ්නේ හරිද? හරි නේද? ඇයට රුධිරය ලබා ගැනීමට හැකි පුද්ගලයන් කවුරුද කියලා. AB. අපි දන්නවා AB. AB කියන්නේ සර්ව මිත්‍රද? AB කවුද? සර්ව ප්‍රතිග්‍රාහකයා. ඒ කියන්නේ එයාට A ගෙන් ලේ ගන්න පුළුවන්, B ගෙන් රුධිරය ගන්න පුළුවන්,
ඒ B ගෙන් රුධිරය ලබාගත හැකි O ගෙන් රුධිරය ලබාගත හැකි. එතකොට දැන් මේකේ විශේෂත්වය තියෙන්නේ මොකද්ද? ඕරින. එයා ඕරිනලු. ඒ ඕරින නම් මොකද වෙලා තියෙන්නේ? ඕරින. ඕරින නම් RH සාධක ඍණ. එතකොට RH ඍණ රුධිරයේ ඇත්තේ එයාට රුධිරය ලබා ගන්න යනවා නම් අනිවාර්යෙන් RH ඍණ කෙනෙක්ගෙන් විතරයි ගන්න පුළුවන්. ධන කියලා කියන්නේ RH ප්‍රතිදේහයේ තියෙන කෙනෙක්ගේ රුධිරය RH ඍණ කෙනෙකුට දෙන්න බැහැ. RH ඍණ ප්‍රතිදේහ නැති කෙනෙක්. නැති රුධිරයක් තමයි නැති කෙනාට දෙන්න පුළුවන්. ප්‍රතිදේහ ඇති කෙනෙක්ගේ රුධිරය නැති කෙනාට දෙන්නට බෑ. ඒ නිසා මේගොල්ලෝ අනිවාර්යෙන් කවුද වෙන්නේ? A ඍණ, B ඍණ, AB ඍණ සහ O ඍණ විය යුතුයි. කොහොම වෙන්නේ? ඒක හරියද දැන්? හරි සර්. හරි හරි. සර්. ඊගාට අපි කතා කරා නේද රුධිර ශ්ලේෂණය කියන මාතෘකාව. ඔව් සර්. ඒකෙන් ඔව් තමයි කතා. එතකොට ශ්ලේෂණය කියන්නේ රුධිර පාර විලයනය කරපුවාම ඒ ලේ ගත්ත කෙනාගේ, ඒ කියන්නේ ලේ ලබාගත් කෙනාගේ ශරීරය තුළ රුධිරයේ කැටි ගැසීමකට ලක්වීම තමයි අපි ශ්ලේෂණය කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට ශ්ලේෂණයට අයත් නොවන රුධිර කැටි ගැසීම ගැන අපි කතා කරලා තියෙනවා. ඒ තමයි ඩෙන්ගු රක්තපාත අවස්ථාවක රුධිර කැටි ගැසීම කියන එක අදාළ නැහැ. තුවාලයක් සිදු වුණාම තුවාලයේ සිදු වූ ස්ථානයේ රුධිර කැටි ගැසීම කියන එක අපි ගන්නෙ නැහැ. හොඳයි. දැන් එතකොට අපි ගිය සතියේ ඒ ආවරණය කරපු කරුණු ටික අපි කතා කරලා අවසන් කරලා එතකොට ප්‍රශ්න ටික ඒ විදිහට අපි ගිහිල්ලා දැන් අපිට තියෙන්නේ අද තියෙන කොටස විස්තර කරගෙන යන්න සහ අද පාඩම අපිට අවසන් කරන්නයි තියෙන්නේ. ඒ නිසා අද අපේ මාතෘකාව බවට පත් වෙන්නේ මේ ටික අපි අවසන් කරේ. මේ ටික ඉවර කරා. කොහොම අවසන් මානව හෘදය මිනිස් හෘදය ඒක තමයි අපේ මාතෘකාව. හරි. එතක පොඩි දෙයක් මෙන්න මේම මේ තියෙන්නේ අපේ රුධිරයේ තියෙන සෛල වර්ග ටික. රුධිරයේ සෛල වර්ග ටික මේ තියෙන්නේ. එතන මේ රුධිරයේ සෛල වර්ග ටික ගත්තට පස්සේ මෙතන අපේ රුධිරය අඩංගු සෑම සෛලයක්ම තියෙනවා. මේ තියෙන්නේ රතු රුධිර සෛල ප්‍රමාණයෙන් කුඩයි. මෙයා මේ ඔක්කොම සුදු රුධිර සෛල. එතන අපි සඳහන් කරලා තිනවා සුදු රුධිර සෛල ප්‍රමාණයෙන් විශාලයි කියලා. ඒ විශාලයි කියලා කියන්නේ රතු රුධිර සෛල වලට සාපේක්ෂව. එතන රතු රුධිර සෛල ප්‍රමාණයෙන් කුඩයි. ක්‍රියාවතල හැඩතිය හැම කතා කරා. මෙයා මොනොසයිට්ස්. මේ කවුද? ඉයොසොනොෆිල්. මෙයා ලිම්ෆොසයිට්ස්. ඒ කියන්නේ වසා සෛල ලිම්ෆොසයිට්ස් කියන්නේ. හරි? වසා සෛල. ඊගාවට මේ තියෙන නියුට්‍රොෆිල්ස්. මේ තියෙන බේසොෆිල්ස්. ඒ සෛල වර්ග 1 2 3 4 5. උතර 1 2 3යි 4යි 5ක් තියෙනවා මොනවද සුදු රුධිර සෛල වර්ග. මේ ප්ලේට්ලට්ස්. මේවා සෛල වර්ගයක් නොවේ කියලා අපි සඳහන් කරගත්තා. සෛල වර්ගයක් නොවේ කිව්වා. එතකොට රුධිරයේ ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා පිටතට වැගිරීමකදී එයා මේ පට්ටිකා රුධිර පට්ටිකා බිඳිලා පිට රුධිර කැටි ගැසීම සිදු කරලා අපිව ආරක්ෂා කරන කාර්යය ඉටු කරනවා කියලා කිව්වා. ඒ ටික අපි කතා කරා. ඒ කතා කරාට දැන් මේකේ මෙන්න මෙහෙම මේ බලන්න. මේ නිසා තමයි මම මේක චුට්ටක් කතා කරන්න ගත්තේ. මේ තියෙන්නේ අපේ අස්තිය. දැන් අපේ අස්තිය අපි දැකලා තියෙනවද? නෑ. නෑ අපි දැකලා නෑනේ අපේ අස්තිය අපිට කොහොමද පේන්නේ? හැබැයි ඇල්ලුවාම නම් ඉතින් ඇට කටු අහු වෙනවා, දනිස් පොල් කටු අහු වෙනවා, කට්ටියගේ වැලමිටෙන් හම්බ වෙනවා අස්ති. එතකොට මැණික් කටුව ඒ වගේ තැන්වල අපි අස්ති අපේ ශරීරයේ තියෙන බව අපිට දැනෙනවා. නේද? තියෙන බව දැනෙනවා. ඒ වුණාට සමහර අය ඉන්නවා අපේ ශරීරයේ අස්ති තියෙනවා කියලා අපිට දැනෙන්නේ නැති කට්ටිය. ඒ තරම් ඒගොල්ලෝ කෙට්ටුයි. ඔව්. දැන් මේ දැකලා නැති වුණාට මේක අස්සේ බලන්න මොන පාටද කියලා. අස්තියක් ඇතුළත මොකද්ද වර්ණය?
රතු පාටයි. එන්න මේක. ඔව්. මේක බෝන් මැරෝ. මේ ඇට මිදුළු තියෙන්නේ. તો ඇට මිදුළු සහ රතු ඇට මිදුළු කියලා වර්ග දෙකක් තියෙනවා. මේක තුල තමයි මේ අස්තිය තුල තියෙන මේ ඇට මිදුළු තුල තමයි මේ රුධිර සෛල වර්ග ටික නිෂ්පාදනය වෙන්නේ. රතු රුධිර සෛල, සුදු රුධිර සෛල මේ ටික ඔක්කොම නිෂ්පාදනය වෙන්නේ මේක ඇතුලේ. අස්තිය ඇතුලේ. එතකොට අස්තිය ඇතුලේ මේ සෛල වර්ග ටික නිෂ්පාදනය වෙනවා. ඔය සෛලවල ආයු කාලය සාමාන්‍යයෙන් වෙනස් වෙනවා. මාස 3යි, මාස 2යි, මාස 6යි. ඔහම ඒ විදිහට වෙනස් වෙනවා. ඒ විදිහට වෙනස් වෙනවා. අය සූම් යූසර් කියලා අපු කෙනාගේ නම දාන්න. ඒ ආයු කාල වෙනස් වෙනවා. එතකොට ඒ ආයු කාලවලදී ඒගොල්ලෝ මිය ඇදෙනවා. රුධිර සෛල මිය ඇදෙනවා. එතකොට දැන් මේ අස්ථි තුල නිපද වෙනවා රුධිර සෛල. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. මේ රුධිර සෛල සම්බන්ධයෙන්. රුධිර සෛල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. අස්ථි තුල නම් රුධිර සෛල නිපද වෙන්නේ දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද වෙලියට අන්න රයිට්. ඒවා එළියට එන්නේ කොහොමද කියන්නේ. ඒක ඔළුවේ තියෙන්නේ. කොහොමද මේක එළියට එන්නේ කියන එක අපිට හැඟෙන්න. මෙහෙමයි. අස්තියක් කියලා කියන්නේ මේක මේ අර වීදුරු වලින් වගේ හැදිලා බින්දුවක්වත් එළියට එන්න බෑ ලීක් නැති එහෙම එකක් නෙමෙයි. මේ අස්තිය තියෙනවා සිදුරු. අස්තිවල සිදුරු තියෙනවා. තාම සියුම් සිදුරු. මේ අස්තිවල තියෙනවා. මේ සියුම් සිදුරු මේ තියෙන සියුම් සිදුරු හරහා මේ තියෙන රුධිර සෛල කොහොම ඇඹරිලා පෙරලිලා මිරිකිලා ඒ වාසෙන් එළියට එන. එළියට ඇවිල්ලා කොහෙද එන්නේ? මාංශ පේශි. අපේ පේශි පද්ධතිය තුළට ඇතුළු වෙන. පේශි පද්ධතිය තුළින් මොකද පේශි සෛල ළඟට ඇවිල්ලා අර තියෙන කොහෙද ඊගාවට ඒක අස්සේ තියෙනවා අපි කියනවා පටක තරලය කියලා. ඊට පස්සේ අපේ තියෙනවා තව ඒක ගත්තාම සියුම් රුධිර කේශනාලික ඒක කේශනාලිකාසයෙන් ඉංගල තමයි රුධිරයට ගමන් කරන්නේ රුධිරයට සෛල ලැබෙන්නේ. ඒද ලැබෙන්නේ. ඔන්නෝමයි රුධිරයට සෛල ලැබීම සිදුවේ. එතකොට ඒ විදිහටයි රුධිර සෛල නිෂ්පාදනය වෙන්නේ. මට ඒ දැන් ඔයගොල්ලෝට මම කිව්වේ නැති හින්දායි මතක් වෙච්ච වෙලාවේ මම කියන්න. හරි. අපිට දැන් විස්තර කරන්න තියෙන්නේ හෘදය. හෘදය විස්තර කරන්න තියෙන්නේ. එතකොට හෘදය සහ රුධිර සංසරණ පද්ධතිය විස්තර කරන්න තියෙන්නේ. එතකොට මේක හෘදය කියන්නේ පොම්පය. ඒක තමයි ප්‍රධාන පම්ප් එක. ඒ පම්ප් එකෙන් පටන් ගත්තට පස්සේ අපේ ශරීරයේ සෑම ස්ථානයක් පාසාම රුධිරය ගමන් කරවන නාල පද්ධතිය තමයි අඩංගු වෙන්නේ. නාල ටික අඩංගු වෙන්නේ. නාල. එතකොට මේ නාල ටික ගත්තට පස්සේ මේ නාලවල මෙන්න මෙපමණ ප්‍රමාණයක් අපේ ශරීරය තුළ මේ රුධිර නාල අඩංගු වෙනවා. බලා ගන්න පොඩ්ඩක්. රුධිර නාල අඩංගු වෙනවා. හරි. ප්ලේ වෙයි පොඩ්ඩක් බලා ගන්න. දැකලා පුරුදු කෙනෙක්ද? හරි. මේ රුධිරය හෘදය සහ නාල පද්ධතිය. නාල පද්ධතිය. ඔයාලා දන්නවද මේ අපේ එක සෛලය දක්වා රුධිර කේශනාලිකා සියුම් රුධිර කේශනාලිකා දක්වා මේ තියෙන රුධිර නාල ටික බෙදිලා යනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ රුධිර සංසරණ පද්ධතියේ මේ රුධිර සංසරණ පද්ධතියේ මේ තියෙන සියලු නාලවල දිග සැතපුම් 60000ක්. සැතපුම් 60000ක්. ඒතර සැතපුම් 60000ක් මේ තියෙන පොම්පය විසින් මොකද කරන්නේ? රුධිරය අපේ ශරීරය පුරා සම්ප්‍රේෂණය කරනවා ගමන් කරනවා. එහෙනම් ඔය අපේ රටේ තියෙන තෙල්පිරි පහදුව සහ එයින් අර තියෙන ಖನಿජ තෙල් සංස්ථාව තියෙන බෙදා හැරීම් මධ්‍යස්ථානයට වඩා වැඩි
ශක්තියක් තියෙන දෙයක් තමයි කෙනෙක් තමයි අපේ හෘදය කියලා කියන්නේ. ඒතකොට එයාට හැකියාව තියෙනවා මේ රුධිර සෛල දක්වා මොකද කරන්නේ රුධිරය සංප්‍රේෂණය කරන්න අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගේන්න අනවශ්‍ය දේවල් නැවත රුධිරයට අරන් එන්න. ඇති. දැන් දැක්කා. ඒ නිසා පොඩ්ඩක් ඒක පෙන්වන්න අවශ්‍යතාවය තිබුණා. මොකක්ද එයාගෙන් කෙරෙන්නේ කියන එක පොඩ්ඩක් බලා ගන්න. ඒ නිසා තමයි මම ඒක පොඩ්ඩක් පෙන්නන්නේ. හරි. දැන් අපි යමු ඊළඟ කොටස අපි කතා කරන්න. මේ ටික අවසන් කළා බලන්න. හරි. දැන් අපි හතේදී ඉගෙනගෙන තියෙනවා ෆිස් කේස්. ඒ කියන්නේ මත්ස්‍යයන්. ඊගාවට අපි ඉගෙනගෙන තියෙනවා උභයජීවීන්. ඊට පස්සේ අපි ඉගෙනගෙන තියෙනවා උරගයන්. ඊට පස්සේ අපි පක්ෂීන් ගැන කතා කරලා තියෙනවා. අවසානයේදී අපි කතා කරලා තියෙනවා කවුරු ගැනද? ක්ෂීරපායින් ගැන. මත්ස්‍යයන්ට එයාගේ හෘදයේ තියෙන කුටීර දෙකයි. එතකොට උභයජීවීන්ට කුටීර අපි කියනවා අසම්පූර්ණව විදලා තියෙනවා නැත්නම් උභයජීවීන් තියෙන කොටස් රුධිරේ කුටීර 3යි කියලා අපි කියනවා. ඊගාවට කවුද මෙයාලා? උරගයන්ට කුටීර 4යි අසම්පූර්ණ බෙදලා තියෙන කියනවා. එහෙම. ඊට පස්සේ පක්ෂීන්ට හෘදේ කුටීර 4යි. හෘදේ කුටීර 4ක්. ඊගාවට අපිටත් හෘදේ කුටීර 4ක් තියෙනවා. ඒ නිසා අපි අපේ හෘදය මානව හෘදය ගැන කතා කරනකොට අපේ හෘදයේ තියෙන කුටීර ගණන අපි කොච්චරද කියන එක සඳහන් කරගන්නවා මෙන්න මෙහෙම. දැන් අපි බෙදනවා මේක. හෘදේ කුටීර බෙදෙන්නේ මෙහෙම. අපේ තියෙන ද්විපාර්ශ්වික සම්මිතියක්. ද්විපාර්ශ්වික. ඒ කියන්නේ එක අක්ෂයක් ඔස්සේ අපිට අපේ සමාන කොටස් දෙකක් ලබා ගත හැකියි. වම දකුණ. වම සහ දකුණ කොටස් දෙකයි. එතකොට හෘදයක් අපි මේ විදිහට බෙදනවා කොටස් දෙකයි නා. එතකොට දැන් මේ ඕගොල්ලෝ අඳින්න හදන්නේ මෙහෙම ඉන්න කෙනෙක්ගේ ඉස්සරහා තියෙන හෘදය. ඉදිරිපස තියෙන හෘදය. ඕගොල්ලෝ දිහා බලන් ඉන්න කෙනෙක්ගේ හෘදය. මේ දකින්නේ. එතකොට එහෙනම් අපිට පාර්ශ්වික අපවර්තනය. ඒ කියන්නේ අර වම දකුණ මාරු වීමේ ප්‍රශ්නේ මෙතන තියෙනවා. එතකොට දැන් මෙහෙම ඉන්නකොට මේ මගේ මොනවාටද? මේක දකුණු දකුණ. මේක වම. ඉතින් ඒ නිසා ඒ බලන් ඉන්න කෙනාගේ වම සහ දකුණ විදිහට තමයි මේ අපි හෘදේ කුටීර නිරූපණය කරන්නට යන්නේ. එහෙනම් මම නිරූපණය කරනවා මේ පැත්තෙන් මොකද්ද? දකුණ. මේ පැත්තේ තියෙන මොකද්ද? වම. දැන් ඔයගොල්ලෝ බලනකොට මේක හරියට පේනවා. දකුණයි මමයි. කොහොම තියෙන්නේ. රයිට්. දැන් බලන්න. එහෙනම් මේ පැත්තේ දකුණ මේ පැත්තේ වම. දැන් මේ විදිහට ඉහළ පූර්ව සහ අපර විදිහට කොටස් දෙකකට මෙහෙම බෙදෙනවා. කොහොම බෙදෙනවා? එතකොට එහෙනම් දැන් මෙතන කුටීර අපිට 4ක් හම්බෙලා තිනවා. කුටීර 4ක් හම්බෙලා තිනවා. මේ ඉහළ පැත්තේ තියෙන්නේ කර්ණිකා. ඉහළ තියෙන්නේ කර්ණිකා. එතකොට පහළ තියෙන්නේ කෝෂිකා. පහළ තියෙන්නේ කෝෂිකා. දැන් මේ පාඩම ඉවරයි නේද? ඉස්කෝලේ. ඉස්කෝලේ ඉවරයි නේද පාඩම? නැද්ද? නෑ. ඒක නම් නැක් ගන්නටක් ගාලා. හරි බලන්න. එතකොට දකුණු පැත්තේ තියෙන කර්ණිකාව අපි දකුණු කර්ණිකාව, දකුණු පැත්තේ තියෙන කෝෂිකාව, දකුණු කෝෂිකාව, වම් පැත්තේ තියෙන කර්ණිකාව, වම් කර්ණිකාව, වම් පැත්තේ තියෙන කෝෂිකාව පහළ වම් කෝෂිකාව කියලා නේද? එහෙනම් කුටීර 4යි. දකුණු කර්ණිකාව, වම් කර්ණිකාව, දකුණු කෝෂිකාව, වම් කෝෂිකාව. කුටීර 4යි. හරි? කුටීර 4යි. වමයි දකුණයි. දැන් මම මේ විදිහට මේක අරන් යන්නේ ඔයගලන්ට කෙලින්ම හෘදේ රූප සටහන දීලා ඒ ටික නම් කරගන්න කිව්වට බෑ මේක කරගන්න. මේක අවබෝධ කරගන්න නම් හෘදේ අපි සරල සටහනකට යන්න ඕනේ. හෘදේ පිළිබඳ සරල සටහනකට යන්න. ඒ සරල සටහන ආශ්‍රයෙන් තමයි ඕගලන්ට මතක හිටින්නේ මේ කුටීරේ මේකයි, මෙයා මේකයි, මේ ඉන්නේ මේකයි, උඩින් ඉන්නේ මේවයි, මැදින් ඉන්නේ මේවයි, ඒක මේ නාල මේවයි, මේ නාල වල කපාට මේවයි කියලා මතක් වෙන්නේ ඊට පස්සේ. ආන්ගේක හොඳට මතක තියාගන්න මේ කාලේ කාදවීමක් නෙවෙයි හොඳේ මේක මතක තබා ගැනීමේ රටාව. ඒක තේරුම් ගන්න. රයිට්. එතකොට දැන් එහෙනම් මේකේ කුටීර 4යි කියලා දුටුවා.
එහෙනම් මම යනවා මේකේ නෝට් එක ඔයගලන්ට ෂෙයා කරන්න. කොට බලන්න චූටි කොටසක් තියෙන්නේ. හරි. මෙන්න මේ කොටස විස්තර කරේ. බලන්න. දැන් හැමෝටම පේනවා. පේනව නේද? ඔව් පේනවා. හරි. ආන්න දෙයක් නැහැ. හරි දෙක කුටීර 4යි. ඉහළ කුටීර 2 කර්ණිකාවේ, පහළ කුටීර 2 කෝෂිකාවේ. රයිට්. දැන් ඕගොල්ලෝ මේ සටහන ටක් ගාලා දාගන්න ඕනි ඇඳලා ඉක්මන් කරන්න. රයිට්. හරිද? හරිද? ඉවරද? ඕක ඇඳලා ඉවරද? නෑ සර් පොඩ්ඩයි. දැන් වෙලාව ඇති. නේ? කො කටවල් නැහැනේ. ඉවරයි සර්. හ්ම්. ඉවරයි සර්. ඉවරයි සර්. හරි. ඊගාට අපි හරදේ කපාට තියෙනවා. කපාට කියන්නේ වැල්ස්. වැල් එකක්. අපි කව බලන්න මේ අතෝසන්න බලන්න මේ බයිසිකල් වැල් එක දැකලා තියෙන කට්ටිය. බයිසිකල් වැල් එක. දැකලා තියෙන කට්ටිය.
හ්ම්. බයිසිකල් වෑල් එකක් දැකලා තියෙන්නේ 8 දෙනා. 7 දෙනයි 8යි. හ්ම්. 10යි. 13යි. 14යි. ඇති. කොහොම ඇති. පොඩ්ඩක් බලන්න. අපි වෑල් එකේ කතන්දරේ පොඩ්ඩක් කියමු මේ. මේ පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ළමයි දන්නේ නැහැ මේව. ඒසයි කතා කරන්නේ. මේ තියෙන්නේ ටියුබ් එක. ඒ ටියුබ් එකට උලන් ගහන්න තියෙන උපක්‍රමය තමයි වෑල් එක කියලා කියන්නේ. වෑල් කියලා කියන්නේ කපාටය කියන අදහස. එතකොට හෘදේ තියෙනවා කපාට. හෘදේ කපාට වලින් කරන්නේ හෘදේට හුලං ගහන එක නෙවෙයි. මෙන්න බයිසිකලේ වෑල් එක තියෙන විදිහ. මෙන්න මේව. එතකොට බයිසිකලේ ටියුබ් එක මේ තියෙන්නේ. මේ ටියුබ් එකට සම්බන්ධව තියෙනවා වෑල් කර. කර. එතන කර හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම. මෙතනින් ඔන්න ඔහම මේ කර කොටස ඇවිල්ලා ඔහම සම්බන්ධ වෙනවා. ඔන්න ඔහම තියෙනවා. ඔව්. ඔහම ඝනකමට හදලා. එතකොට දැන් මේකේ අපි බලමු කොහොමද මේක හුලං මේකට සම්බන්ධ වෙන්නේ. හුලං ගන්න වෑල් එක. මේක වෑල් එක. ඒක මෙන්න මෙහෙම එකක්. ඔව්. එයාට තියෙනවා එක කකුලක කලිසම. මෙතන තියෙනවා සිදුරක්. මේ තියෙන්නේ කපාටේ වෑල් එක කියන කොටස මේකේ. මෙයාගේ මෙතන තියෙනවා සිදුර. එතන මේකේ threads. පොට. කොහොමද තියෙන්නේ? දැන් මෙයා මෙතෙන්ට කෙලිම සම්බන්ධ කරන්න පුළුවන්. සම්බන්ධ කරලා හුලං ගහත හැකි. හුලං ගහනකොට හුලං යනවා. හුලං ගහනකොට හුලං ආයෙ පිට වෙලා ඉවරයි. එතන මෙයා මෙතෙන්ට සම්බන්ධ කරන්න ඕනි. මෙයාගේ අර එක කකුලක කලිසම මෙයාට අන්දලා. මොකන්ද මේ එක කකුලක කලිසම කියලා කියන්නේ? උමිත කියන්න බලන්න. උමිත දන්නවද? කියන්න. මොකද්ද මේකට අන්දන්නේ? වෑල් ඔයගේ සද්ද. ඈ? වෑල් ටියුබ් ඔව් වෑල් ටියුබ් කෑල්ල. ටියුබ් කෑල්ල මොනවද හදලා තියෙන්නේ? රබර් රබර් වලින් හදලා තියෙන්නේ. රයිට්. රබර් වලින් හදපුව මේ ඇඳුම මෙයාට මෙතෙන්ට අන්න. කොහොම? මේ කොටස මේක කොහොම හිර කරලා මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන්. ඔන්න ඔහම කොටස තමයි මේක ඇතුළට සම්බන්ධ කරන්නේ. ඔව්. මෙහෙම සම්බන්ධ කරපුවාම මෙයා මෙතෙන්ට දාලා මෙන්න මෙහෙම කොහොම සම්බන්ධ වෙනවා ඔන්න ඔහම. පහළට මෙයා ඉන්නවා. ඔන්න. දැන් මෙතන තියෙන ඔන්න අර සිදුර. දැන් මේක පොඩ්ඩක් උඩට මෙහෙම තියෙනවා. උඩට ආවට පස්සේ මොකද කරන්නේ? අර මෙයාගේ තියෙනවා වෙනම වැසුම් පෙත්තක්. ඕකෙන් ඔහොම අපිට දාලා මේක වහන්න පුළුවන්. මේකේ threads තියෙනවා. දැන් මෙතනින් තමයි අපි හුලං ගහන්නේ. හුලං ගහන්නේ මෙතනින්. මෙතනින් හුලං ඇතුල් කරන්නේ. එතකොට පොම්පේ සම්බන්ධ කරන්නේ එතෙන්. කොහොම. දැන් අර ඇඳුම තියෙනවා මෙතන. මෙන්න මෙතන. කොහොම. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? මේ තියෙන රබර් කොටස නිසා මේ ඇඳලා තියෙන රබර් කොටස නිසා මොකද වෙන්නේ? එයා මෙන්න මේ කොටසට තදින් සම්බන්ධ වෙලා ගහන හුලං ටික යන්නේ නැහැ. දැන් හුලං වදින්නේ කොහොමද? අපි පොම්පය මගින් ලොකු පීඩනයක් මෙතනින් යොදනවා. ලොකු පීඩනයක් කරනවා. ඒ පීඩනය යොදනකොට මොකද වෙන්නේ? මෙන්න මේ සිදුර මත තමයි ඒක බලපාන්නේ. ඒ සිදුර මත. එතන මොකද වෙන්නේ? ඒ සිදුර ගාව තියෙන මේ ටියුබ් කෑල්ල නැත්නම් ඒ රබර් කෑල්ල කොටස සිදුර ගාව තියෙන රබර් කොටස මෙහෙම පිම්බිලා ඒ කොටස පිම්බෙනවා. පිම්බිලා මොකද වෙන්නේ? මේතන සිදුරේ ඉඳගෙන කොහෙටද වාතය ඇතුල් වෙන්නේ? ටියුබ් එකට ඈ ටියුබ් එකට ටියුබ් එකට හුලං ඇතුල් වෙන්නේ. කොහේ ඉඳන්ද ටියුබ් එකට ඇතුල් වෙන්නේ? පොම්පේ පොම්පේ සිට ටියුබ් එකට හුලං යනවා. දැන් අපි මෙහෙම පාත් වෙලා හුලං ගහනවනේ මෙහෙම. හුලං ගහනකොට පම්ප් එකේ ඉඳලා ටියුබ් එකට හුලං යනවා. දැන් පොම්පේ උඩට අදිනකොට ටියුබ් එකේ තියෙන හුලං ටික පම්ප් එකට එනවා. නෑ එන්නේ නැහැ. එන්නේ නැහැ. ඒක තමයි වැදගත්කම. එහෙනම් ඉතින් හුලං ගගහ තමයි හැමදාම ඉන්න වෙන්නේ.
එම්බෙන්. ඉතින් ඒ නිසා දැන් බලන්න මේ කපාටේ නැත්තම් වෑල් එකෙන් කරන්නේ එක් දිශාවකට වාතය ඇතුල් කරන එක විතරයි කරන්නේ. එක් දිශාවකට යොමු කරන එක. එහෙනම් දැන් මේ විදිහට මේ වෑල් එක තද කරලා අපි හුලං ගහපුවාම ටියුබ් එක ඇතුලේ හුලං පිරීලා තිනවා වාතය පිරීලා තිනවා. ඒ වාතය මේ ටියුබ් එකේ ඉඳලා පිටට යනවද? නැහැ. නෑ යන්නේ නෑ. යන්නේ නෑ. එහෙනම් කපාටයක කාර්ය වෙන්නේ එක් දිශාවකට වාතය හෝ ද්‍රවයක් හෝ ගැලීමට සැලැස්වීම. පාලනය කරලා ගැලීමට සලස්වන්න. එහෙනම් ඔය වගේම වෑල් එකක් නෙවෙයි ගොඩක් තියෙනවා. අපේ මේ තියෙන කර්ණිකා සහ කෝෂිකා අතර තියෙනවා. මෙන්න මෙතන තියෙනවා කපාටයක්, මෙතන තියෙනවා හෘදේ කපාටයක්, හෘදේ තියෙනවා කපාට කිහිපයක් අන්තර්ගතයි. දැන් මම ඇන්දේ හෘදේ කපාට. මෙතන තියෙනවා තුඩු 3ක් තියෙන කපාටයක්, මෙතන තියෙනවා තුඩු 2ක් තියෙන කපාටයක්. මේ තුඩු 3ක් තියෙන කපාටයට නම කියනවා ත්‍රිතුණ්ඩ කපාටය කියලා. ත්‍රිතුණ්ඩ කපාටය. මෙයාට තුඩු 2යි තියෙන නිසා එකට කියනවා ද්විතුණ්ඩ හෙවත් මයිටර් කපාටය කියලා. මයිටර් කපාටය කියලා. මයිටර් මේකේ නම. හරි. දැන් මේක මතක තියාගන්න ලේසි. ද්විතුණ්ඩ ත්‍රිතුණ්ඩ මතක තියාගන්න ලේසි. මේ බලන්නකෝ. වමට අකුරු කීයද? sorry දකුණට අකුරු කීයද? 3යි. දකුණට අකුරු 3යි. දකුණට අකුරු 3යි මේ බලන්න. කීයද? ත්‍රිතුණ්ඩ. පැහැදිලිද සම්බන්ධය? සම්බන්ධය පැහැදිලිද? ඔව්. දකුණට අකුරු 3යි. ඒ පැත්තේ තියෙන කපාටේ නම ත්‍රිතුණ්ඩ. වමට අකුරු 2යි. ඒ පැත්තේ තියෙන කපාටේ නම කො මොකක්ද නම? ද්විතුණ්ඩ කපාටය. දැන් පැහැදිලිද වැඩේ? පැහැදිලිද? ඔව් සර්. හරි. එහෙනම් වමට අකුරු 2යි, ඒ පැත්තේ ද්විතුණ්ඩ, දකුණට අකුරු 3යි, ඒ පැත්තේ ත්‍රිතුණ්ඩ කපාටය. දැන් මෙයා කරන්නේ මොකද්ද? අර ටියුබ් එකේ වගේ මේ කර්ණිකාව සතුව තියෙන රුධිරය කෝෂිකාව වෙත ගැලීම සැලැස්වීම තමයි මේ කපාටවල කාර්යය. කර්ණිකාවල තියෙන රුධිරය කෝෂිකාවලට ගලණය වෙන සලස්වනවා. කර්ණිකාවල රුධිරය උඩින් පහළට ගේනවා. කර්ණිකාවල රුධිරය කෝෂිකාවට ගේනවා. දැන් කෝෂිකාවල තියෙන රුධිරේ කර්ණිකාවට අරන් යනවද? නෑනේ. ගෙනියන්නේ නැහැ. එහෙම ගිහිච්ච වැඩේ ඉවරයි. අපි රුධිර සංසරණය සම්පූර්ණයෙන්ම අඩාලයි. ඒ නිසා කර්ණික රුධිරේ කෝෂිකාවද ගෙන යාම තමයි කාගේද මේ තීන කපාටවල කාර්ය. පාලනයෙන් යුක්තව කරන්න වෙන්නේ. එහෙම ගෙනියන්නේ. එහෙනම් කපාට තියෙන්නේ කවුරු අතරද? කර්ණිකා සහ කෝෂිකා අතර. කර්ණිකා සහ කෝෂිකා අතර කපාට තියෙන්නේ. කර්ණිකා කෝෂිකා කර්ණිකා කෝෂිකා කර්ණිකා කෝෂිකා කර්ණිකා කෝෂිකා අතර කපාට තියෙන්නේ. කපාට වලින් කරන්නේ මොකද්ද? කපාට වලින් කරන්නේ රුධිරය කර්ණිකා වලට ආපසු ගැලීම වැළැක්වීම හෝ කර්ණික රුධිරයේ කෝෂික වෙත යොමු කිරීම. ඔන්න පැහැදිලි කරා. එම වෙන්නේ. එහෙනම් දැන් අපි ගාවට අපේ මාතෘකාව වෙන්නට ඕනේ කපාට. කපාට මාතෘකාව වෙන්න ඕනේ කපාට. හරි. එහෙනම් දැන් මාතෘකාව තියනවා මෙතන. කර්ණිකා සහ කෝෂිකා අතර කපාට ඇත. මාතෘකාව කපාට. දාගන්න මාතෘකාව කපාට. කපාට වලින් සිදු කරන්නේ රුධිරය අපසු ගැලීම වැළැක්වීමයි. රූපය දාගන්න ඉක්මනට. පටකව. අපසු ගැලීම වැළැක්වීම. ඒතර දකුණු පැත්ත වම් පැත්ත ත්‍රිතුණ්ඩ ද්විතුණ්ඩ හරියට දාන්න ඕනේ.
දැන් වෙලාව ඇතිනේ. ඇති සර්. හරි සර්. හරි. තව වෙලාව ඕනි. ඇතිද? කියන්නේ කන්ට. ඇති ඇති සර්. සර්. එහෙනම් ඊගවට අපි ඊළඟ කොටසට යමු. මාතෘකාවල යන දමනි හා ශිරා. දමනි හා ශිරා. මේ හෘදය හරි සරල මං අඳින්නේ. ඔව්. මේක එහෙම නෙවෙයි ඈ. එතන මෙයා මේ එතකොට වම මේ තියෙන්නේ දකුණ. එතකොට මේ අපි දන්නවා දකුණු කර්ණිකාව. මෙයා වම් කර්ණිකාව. දකුණු කෝෂිකාව වම් කෝෂිකාව. මම ලේසියට මෙහෙම කරනවා. මොකක්ද ඒ කරේ? කපාට දෙක නම්. අපාට දෙක නම් කරා. ද්විතුණ්ඩ ත්‍රිතුණ්ඩ කියලා. ඉතින් 2යි 3යි දැම්මම ලේසි. ශිරා. ශිරා කියන්නේ හේතුව. හෘදය වෙත රුධිරය ගෙන එන නාල වලට කියන නම තමයි ශිරා. ශිරා හැරුණාම ඊගාව තියෙනවා මොනවද? ධමනි. ධමනි කියන්නේ හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන නාල. තව තියෙන වර්ගයක් කේශනාලිකා. ධමනි හා ශිරා සම්බන්ධ කරන සිහින් නාලදී ඒවට කියනවා කේශනාලිකා කියලා. කේශනාලිකා ධමනේ ශිරායි සම්බන්ධ කරන්නේ කේශනාලිකා. ශිරා හෘදය වෙත රුධිරය ගෙන එන නාල. ධමනි කියන්නේ හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන නාල. කේශනාලිකා කියන්නේ ධමනි සහ ශිරා සම්බන්ධ කරන සිහින් නාල. හරි? එතකොට දැන් අපි අපේ හෘදය සම්බන්ධ ශිරා ටික නිරූපණය කරන්න යන්නේ ශිරා. ශිරා ටික නිරූපණය කරන්න යන්නේ හෘදය සම්බන්ධ. රයිට්. මම ගන්නවා මේ. අපේ හිස. හිස කියන්නේ හෘදයට ඉහළින්. හෘදයට ඉහළින්. හෘදයට ඉහළින් තියෙන අවයවවල හිස, ඇස්, කන්, නාස, ගෙල, මුහුණ, අත් දෙක. හෘදයට ඉහළින් තියෙන. ඉහළින් තියෙන අවයව වලින් එකතු කරගත්ත රුධිරය හෘදයට වෙතට අරගෙන එන නාලය. මෙන්න මෙයා. අරන් එන්න. ඒ නාලයේ නම කවුද අත උස්සගෙන ඉන්නවා? මොකද්ද ප්‍රශ්නේ? කියන්න බෑනේ මොකද්ද ප්‍රශ්නේ? නෙතුජ ප්‍රශ්නයක්ද කියන්නේ? මොකද්ද නම මන් ලියලා තියෙන්නේ? උත්තම මහා ශිරාව. උත්තම නෙවෙයි. උත්තර උත්තර මහා ශිරාව. උත්තර. එහෙනම් ඊට යට තියෙන එක ප්‍රශ්න මහා ශිරාව නෙවෙයි. මේක උත්තර මහා ශිරාව ප්‍රශ්න මහා ශිරාව නෑ. උත්තර මහා ශිරාව කියන්නේ අපේ ශරීරයේ ඉහළ. උත්තර. දැන් අපි අනිත් පැයට වඩා වෙනස්නේ. මේ ඉන්නේ හරකේ. දැන් ඒක මේ තියෙන එකගේ පූර්ව. මේ තියෙන්නේ අපර. ඒකගේ පූර්ව අපර උනේ අපේ මේ තියෙන්නේ පොළව නම් පොළවට කශේරුව තියෙන්නේ සමාන්තරව නිසා.
පොළවට කෂේරුව තියෙන්නේ සමාන්තරව. කෂේරුව පොළව. කෂේරුව පොළව සමාන්තරව. ඒතර පූර්ව අපර. අපේ එහෙම නෙමෙයි තියෙන්නේ. අපි ඉන්නේ එහෙම නෙමෙයි. අපි ඉන්නේ පොළවට කොහමද? ලම්බකව. පොළවට ලම්බකව අපි. පොළවට ලම්බක වෙනකොට අපේ මේ කොටස උත්තර. එහෙනම් මේ කොටස පහළ කොටස අදර. පහළ කොටස අතර. අපි අනිත් පැත්තට වෙනස්. අනිත් පැත්තට වෙනස්. උත්තර අදර. එහෙම වෙනවා. දැන් ඒ නිසා අපි ওই විදිහට අපි කියනවා මෙයා උත්තර මහා ශිරාව නම් උත්තර මහා ශිරාව නම් එනම් මෙන්න හෘදයට පහළින් තියෙන අවයවයක්. මාශය එතකොට අපේ ආහාර ජීර්ණ පද්ධතිය, උත්තර පද්ධතිය, ඊට පස්සේ ප්‍රජනක පද්ධතිය, අපේ පහළ තියෙන පාද, ඒ ආදී සියලු කොටස් වලින් එකතු කරගත්ත රුධිරය අරන් එනවා එක නාලයකින්. අන්න එයා විවෘත වෙනවා මෙන්න මෙතෙන්. ඒ විවෘත වෙනකොට දකුණු කර්ණිකාවටමයි විවෘත වෙන්නේ. ඒ විවෘත වෙන නාලයට දැන් දෙන නම තමයි අධර මහා ශිරාව. අධර මහා ශිරාව. උත්තර මහා ශිරාවයි අධර මහා ශිරාව. හරි ඔන්න ශිරාව. තව තියෙනවා. මෙතෙන්ට විවෘත වෙනවා එක. දකුණු කර්ණිකාව. වම් කර්ණිකාව. මේ වම් කර්ණිකාවට විවෘත වෙන්නේ අපේ පෙනහළු වෙත ඔක්සිජන් අරගෙන එන්නට ගිය රුධිරය. පෙනහළු වෙත ගිය ඔක්සිජන් අරගෙන එන්න ගිය රුධිරය නැවත හෘදයට අරගෙන එන නාලයට කියනවා පුප්පුසීය ශිරා කියලා නම් කරනවා. පුප්පුසීය ශිරා. පුප්පුසීය ශිරා. හරි. දැන් මොකද්ද මාතෘකාව ලිව්වේ? දමනිකා ශිරා. දමනිහා ශිරා. හරි. දමනිහා ශිරා කියලා ලිව්වනම් අපි ශිරා යටතේ මෙන්න මේක ලියන්න ඕනේ. දමන යටතේ මේක ලියන්න ඕනේ. කේශනාලිකා යටතේ මේක ලියන්නට ඕනේ. ලියන්න පටන් ගමු. ශිරා හෘදය වෙත රුධිරය ගෙන එන නාලවේ හෘදය වෙත රුධිරය ගෙන එන නාලවේ දමනි දමනි හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන නාලවේ හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන නාලවේ ඊගාට කේශනාලිකා දමනි හා ශිරා සම්බන්ධ කරන සිහින් නාලවේ සිහින් නාලවේ හරි ලබන සතිය ඔයගලන්ට ඔන්ලයින් කරන්න ඕනේ මෙන්න කරන්න නැද්ද හොඳයි ඊගාවට ලියන්න අනුමාත්‍රකාව ශිරා ශිරා වෙන අපේ ශරීරයේ තියෙන ප්‍රධාන ශිරා මොනවාද ප්‍රධාන ශිරා හෘදයට ඉහළින් පවතින අවයවවල සිට එකතු කරගත් රුධිරය හෘදය වෙතගෙන එන නාලය උත්තර මහා ශිරාව හෘදයට පහළින් තියෙන අවයව වලින් එකතු කරගත් රුධිරය හෘදයේ දකුණු කර්ණිකාව වෙත ගෙන එන නාලය අධර මහා ශිරාව පෙනහළු වලින් ඔක්සිජන් සහිත රුධිරය
හෘදයට රැගෙන එන නාලය පුකුෂය ශිරාව. ඒ ටික. දැන් ඒ යටතේ වම දකුණ දාලා දිතුණ්ඩ ත්‍රිතුණ්ඩ කපාට දාලා කපාට ටික සඳහන් කරමින් කුටීර හතර සඳහන් කරමින් මේ රූපය අඳින්න ඕනේ. පටන් ගන්න. නැද්ද උතන? ආ.
ඉවරයි සර්. වෙලාව ඇතිද? ඇති සර්. එහෙනම් බලන්න ඊළඟ කොටස. මේකදී අපි මේ නාල ටික නම් කරන්නට ඕනි කරනවා. නාල ටික නම් කරන්න පළවෙනි එකට දාගන්න උත්තර මහා ශිරාව කියලා. උත්තර මහා ශිරාව. හරි දැන් මට කියන්න උත්තර මහා ශිරාව රුධිරය අරන් එන්නේ කොහෙන්ද? කොහෙන්ද? හෘදයට ඉහළ ඇති අන්න අවයවවල හරි. ඔව්. හෘදයට ඉහළින් ඇති. හෘදයට ඉහළින් ඇති. අවයව වලින් රැස් කරගත් රුධිරය හෘදයට ගෙන එන නාලය වේ. අන්න යාව නම් කරන විදිය. හරි? හෘදයට ගෙන එන. නැත්නම් ඕන්න මෙහෙම දෙන්න. රුධිරය දකුණු කර්ණිකාවට ගෙන එන නාලය. දැන් හරි. එයා උත්තර මහා ශිරාව. එයා හරි. ඊගාවට එන්නේ මෙයා. කවුද? අදර මහා ශිරාව. අදර මහා ශිරාව ඊගාව. කවුද අදර මහා ශිරාව කියන්නේ? හෘදයට පහළෙන් තියෙන අවයව වලින් රැස් කරගත් රුධිරය හෘදයේ දකුණු කර්ණිකාවට ගෙනෙන නුයි. එයා තමයි නම දෙන්නේ. හෘදයට පහළින් ඇති අවයව වලින් රැස් කරගත් රුධිරය දකුණු කර්ණිකාව රැගෙන එන නාලයයි. ඊගාවට තව තියෙනවා ශිරාවක්. කවුද ඒ? කියන්න. කුකුෂී ශිරාව. දැන් ඕගොල්ලෝ කියනවා මම ලියනවා. කියන්න. කියන්න බලන්න. කොහෙන්ද පටන් ගන්නෙ? වෙනහළු වලින්. පෙනහළු වලින්. පෙනහළු වල කේශනාලිකා වලින්. පටන්ගෙන කොහෙන්ද ඉවර වෙන්නේ?
ඔය තියෙන රූප සටහනේ. අංකරණිකාවෙන් අවසන්. ඔව් හෘදේ වම් කර්ණිකාවෙන් අවසන් වෙන නාලයයි. right. දැන් අපි ශිරා කියන අනුමාත්‍රකාව යටතේ ශිරා තුන හඳුන්වලා අවසන්. දාගන්න. ලියමු. අපි ලියමු. උත්තර මහා ශිරාව හෘදයට ඉහළින් නැති අවයව වලින් හෘදයට ඉහළින් ඇති අවයව වලින් රැස් කරගත් රුධිරය දකුණු කර්ණිකාව වෙත ගෙන එන නාලයයි. ඊගාට රූල කරලා අදර මහා ශිරාව අදර මහා ශිරාව හෘදයට පහළින් නැති අවයව වලින් රැස් කරගත් රුධිරය දකුණු කර්ණිකාවට රැගෙන එන නාලයයි. තුන්වෙනි එක පුප්පුෂේ ශිරා. වෙනහළු වල කේශනාලිකා වලින් පටන්ගෙන හෘදේ වම් කර්ණිකාවෙන් අවසන් වන නාලය ලියන්න. හරිද? ඉවරද? ඉවරයි සර්. නම මකනවා මේක.
ඊගාට මාතෘකාව දාන්න දමනි. දැන් හරි ලේසි. හෘදය අඳින්න දන්නවා. මෙන්න හෘදය. මේ දකුණ, මේ වම, කපාට. හරි. එතන මෙයා ත්‍රිතුණ්ඩ, මෙයා ද්විතුණ්ඩ කපාට. එතකොට අපි නම් කරන්න යන්නේ දැන් දමනි. දමනි මෙතනින් පටන් ගන්න. දකුණු මේ තියෙන්නේ දකුණු කෝෂිකාව. මෙයා දකුණු කර්ණිකාව, වම් කර්ණිකාව, දකුණු කෝෂිකාව, වම් කෝෂිකාව. දමනි පටන් ගන්න කෝෂිකාව. එතකොට දැන් මෙන්න මෙතනින් දකුණු කෝෂිකාවෙන් පටන් ගන්න දමනියක්. මෙයා එක්කෙනෙක්. වම් කෝෂිකාවෙන් පටන් ගන්න දමනිය තව එකක්. දැන් ඕගොල්ලෝ හිතන්න එපා මම මේ ඇඳපු නාල දෙක දකුණු කෝෂිකාවෙන් පටන් අරගෙන දකුණු කර්ණිකාව අස්සෙන් ගිහිල්ලා උඩින් මතුවෙනවා කියලා හරියට මේ ගෙයක් ඇතුලේ අර පොල් ගහක් තියෙනවා. එහෙම නැහැ. මෙහෙමනම් තියෙන්නේ හෘදය. හෘදය මේ විදිහට තියෙනකොට මේ නාල පිටතට ගමන් කරන්නේ පිටින් මෙහෙම. පිටින් ගමන් කරන්නේ. මෙහෙම. කෝෂිකා දෙකෙන් ආරම්භ වෙලා ඉහළට මෙහෙම පිටින් ගමන් කරනවා. ඔව්. කොහොම යන්නේ. ඒ නිසා ඒ විදිහටයි මම ඇඳලා තියෙන්නේ. එතන මම දැන් මේ දෙක නම් කරන්නට යන්නේ. කොටස් දෙක මම නම් කරන්න යන්නේ. කොටස් දෙක නම් කරන්න යන්නේ. මෙන්න මෙයාගේ නම. වම් දකුණු කෝෂිකාවෙන් ආරම්භ වෙන කෙනා. එයාට කියනවා පුප්පුසීය. මහා දමනිය. මෙන්න මෙයා. සංස්ථානික මහා දමනිය. එයා. එතකොට දැන් අපි මේ දෙන්න නම් කළොත් එහෙම අපි පුප්පුසීය මහා දමනිය. කියන්නේ හෘදයේ දකුණු කෝෂිකාවෙන් ආරම්භ වී පටන්ගෙන පුප්පුසීය කියලා කියන්නේ පෙනහළු ඈ. පෙනහළු වල කේශනාලිකා වලින් අවසන් වන දමනියයි. අන්න යයි. ඊගාවට අපි මෙතන තව එකක් තියෙනවා කවුද? සංස්ථානික මහා දමනිය. මෙයා තමයි වැදගත්ම දමනිය. සංස්ථානික මහා දමනිය කියන්නේ වම් කෝෂිකාවෙන් පටන්ගෙන වම් කෝෂිකාවෙන් පටන් ගන්න. මෙතෙන් වම් කෝෂිකාවෙන් පටන් ගන්න. හරි? වම් කෝෂිකාවෙන් පටන් ගන්න. අවයව වලින් අවසන් වන සියලු අවයවය දමනිය. එහෙනම් තේ මේමයි. පෙනහළු වලට වෙනම රුධිර සැපීමක් තියෙනවා.
වෙනවලුවට රුධිරය අරන් එන එක විශේෂ අවයවයක් නිසා. මොකද බ්‍රීත් එකේදී අපි හුස්ම ගන්නකොට පිට කරනකොට ආශ්වාස ප්‍රශ්වාසයේදී කාබන් ඩයොක්සයිඩ් පිට කරලා ඔක්සිජන් ලබා දීලා රුධිරය පිරිසිදු කරන්නේ, රුධිරේ ඔක්සිජන් එකතු කරන්නේ, රුධිරේ කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේ වෙනම පද්ධතිය. ඒ ශ්වසන පද්ධතියක්. එයාවේ. එතකොට ශ්වසනයේදී ආයිෂ්ට වෙනවා මේ විදිහට. ඒ හැරුණකොට වම් කෝශිකාවෙන් ආරම්භ වන සංස්ථානික මහා ධමනිය සියලු අවයව වලින් ඉවර වෙනවා. එහෙනම් අපේ ශරීරයේ තියෙන සියලුම අවයව වලට රුධිරය සපයන්නේ එකවර. අපේ ශරීරයේ තියෙන සියලු අවයව වලට රුධිරය සපයන්නේ එකවර. එකවර රුධිරය සපයන අවයවය තමයි ධමනිය තමයි කවුද? සංස්ථානික මහා ධමනිය වෙන්නේ. හරි? තාවිලට යනකොට අපි ඔන්න ඉගෙන ගන්නවා කීය පන්තියේද 11 පන්තියේ දෙවනි වාරයේ පළවෙනි පාඩම තමයි මානව දේහ ක්‍රියාවලි කියන පාඩම. ඒ යටතේ ඔයගොල්ලෝ මේක තව හොඳට ඉගෙන ගන්නවා. හරි. එහෙනම් අපි ධමනි පද්ධතිය තමයි මේ නම් කරගත්තේ. හා. දැන් ලියන්න පුළුවන්, නම් කරන්න පුළුවන්, අඳින්න පුළුවන් ඔක්කොම කරත හැකි. ඊට පස්සේ ශරීරයේ පුරා රුධිර සංසරණය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි ලියමු. රයිට්. එහෙනම් මේ ටික ලියන්න. අඳින්නට ඕනේ, ලියන්නට ඕනේ, ඉක්මන් කරන්න. පටන් ගන්න. හරි. වෙලාව ඇතිද ළමයි? ඇති සර්. හරි. එතකොට දැන් මම කිව්ව දේ මතක ඇති මේ සංස්ථානික මහා ධමනය ඊටාම වැදගත්. එයා තමයි අපේ වම් පෝෂිකාවෙන් පටන් අරගෙන රුධිරය සියලු අවයව වෙත එකවර බෙදා හරින්න යනවා. සියලු අවයව වෙත එකවර. හරි. වැඩි ලේසි නෑ. සියලු අවයව වෙත එකවර බෙදා. හරි. හොඳයි. ඊගවට දාගන්න ප්‍රශ්නයක් මෙහෙම. හෘදය තුලින් රුධිරය ගලා යන අනුපිළිවෙල සරල රූප සටහනකින් දක්වන්න. හෘදය තුලින් රුධිරය ගලා යන අනුපිළිවෙල සරල රූප සටහනකින් දක්වන්න. ඔන්න මම හෘදය මෙහෙම බෙදනවා මේ පැත්තට. මේ පැත්ත දකුණ, මේ පැත්ත වම. මේ විදිහට බෙදුවාම කපාට දෙකක් හම්බ වෙනවා අපිට. ඒ කපාට දෙකෙන් මෙයා ද්විතුණ්ඩ කපාටේ, මෙයා ත්‍රිතුණ්ඩ කපාටේ. කොහොම තියෙන්නේ? හරි? දැන් මේ තියෙන්නේ දකුණු කර්ණිකාව, මෙයා වම් කර්ණිකාව, දකුණු කෝශිකාව, වම් කෝශිකාව. හරි? දැන් අපි යනවා උදේ ගලන අනුපිළිවෙල නම් කරා. මේ තියෙන්නේ අදර මහා ශිරාව. අදර මහා ශිරාව එකතු කරන්නේ හෘදයේ පහළින් නැති අවයව වලින් එන රුධිරය. හෘදය වෙත ගමන් කරවන. ඊගාවට හෘදයට ඉහළින් තියෙන අවයව වලින් එකතු කරගත්ත රුධිරය හෘදය වෙත ගෙන එනවා. කවුද? අදර මහා ශිරාව. ඒ දෙකේ රුධිරය කාගෙන්ද? මේ තියෙන
ත්‍රිතුණ්ඩ කපාටය තුලින් ගමන් කරවලා දකුණු කෝෂිකාවට ගෙනල්ලා දකුණු කෝෂිකාවෙන් මොකද කරන්නේ? එළියට පිට කරනවා. අන්න ඒ නාලය නම අපි දන්නවා පුප්පුසිය මහා ධමනිය කියලා. එයා පුප්පුසිය මහා ධමනිය. පුප්පුසිය මහා ධමනිය රුධිරය අරගෙන යන අවයවය මොකද්ද? නම කියන්නේ පෙනහළු. පෙනාලු. පෙනාලු වලදී ඔක්සිජන් ටික නැවත ඔක්සිජන් එයා අරගෙන නැවත අරන් එනවා හෘදේ වම් කර්ණිකාවට. ගෙනල්ලා එයා කොහෙන්ද? විතුණ්ඩ කපාටයෙන් වම් කෝෂිකාවට ගෙනල්ලා සංස්ථානික මහා ධමනිය ඔස්සේ සිරුර පුරා බෙදා හරිනවා. දැන් මම මේ සටහනට එනකන් ආවේ නැතුව ඕගොල්ලන්ට අර අපේ හෘදේ සිරස්කඩ රූප සරහන දුන්නා නම් මේක බෑ. ඒක තමයි මේවා කටපාඩම් කරන්න ඕනේ. අනුපිළිවෙලින් මතක තියාගන්නයි අවශ්‍ය කරන්නේ. ඒකයි අපි යන ගමන. දැන් ඊතල සටහන අනුව පේනවා රුධිරයේ මේ දෙකෙන් එකතු කළා දකුණු කර්ණිකාවට අරගෙන දකුණු කෝෂිකාවට ගෙනහැල්ලා පෙනහළු වලට පිට කරලා පෙනහළු වලින් නැවත වම් කර්ණිකාවට ගෙනහැල්ලා වම් කර්ණිකාවෙන් දෙතුණ්ඩ කපාට හරහා වම් කෝෂිකාවට ගෙනල්ලා සංස්ථානික මහා ධමනියේ සුරපුරා බෙදා හරින බව දැන් අපිට පේනවා. එහෙනම් අපි මෙයාව නම් කරනවා. උත්තර මහා ශිරාව මෙයා අදර මහා ශිරාව මෙයා පුප්පුසිය මහා ධමනිය මෙයා පුප්පුසිය ශිරාව මෙයා සංස්ථානික මහා ධමනිය හරි ඔන්න පේනවා දැන් අපේ අනුපිළිවෙලේ තියෙන මාර්ග ටික හරි හරි මේක අපි පස්සේ බලමු විතරගේ මේ මයික් ඔෆ් කරගන්න හරි හොඳයි දැන් මේක අඳින්න ඕනේ පටන් ගන්න මේක අඳින්න ඕනේ පටන් ගන්න එහෙනම් අපි මේකේ ක්‍රියාකාරීත්වය ඊට පස්සේ පොඩ්ඩක් බලන්නට ඕන ක්‍රියාකාරීත්වය දැන් පොඩ්ඩක් මේක ඉස්සෙල්ලා කියලා ඉන්නකෝ උත්තර මහා ශිරාවෙන් අදර මහා ශිරාවෙන් එකතු කරගත්ත රුධිරය කොහෙටද ගේන්නේ හෘදේ දකුණු කර්ණිකාවටද දකුණු කර්ණිකාවේ සිට කොහාටද දකුණු කෝෂිකාව වෙතට දකුණු කෝෂිකාවෙන් එම රුධිරය කොහාටද යන්නේ පුප්පුසිය මහා ධමනිය පුප්පුසිය මහා ධමනිය ඔස්සේ කොහාටද පෙනහළු පෙනහළු වෙතද පෙනහළු වතින් එම රුධිරය පුප්පුසියේ ශිරාව ඔස්සේ කොහාටද වම් කර්ණිකාවටද වම් කර්ණිකාවේ සිට වම් කෝෂිකාවට පිවිස එතෙන් සිට කොහෙද
සංස්ථානික මහා ධමනිය ඔස්සේ සිරුර පුරා බෙදා හැරි. ඔන්න ගමන් මාර්ගය. ඔය විදිහට වෙන්නේ. ගමන් මාර්ග ඔය විදිහට වෙන්නේ. එතකොට දැන් ගන්නලෝ ගන්නලා කම්මැලිනේ. පොඩ්ඩක් බලමු. මේ අනවත පොඩ්ඩක්. හරි. බලන්න. මේ තියෙන්නේ හෘදය පෙනෙන විදිය ඇතුළත මම තව චූටි දෙයක් එකතු කරනවා මෙතෙන්ටම ඇවිල්ලා ඔයාලා මම මේ සටහන දුන්නේ නැති වුණාට මම බෝඩ් එකේ මේක ඇඳා. ඔක ඇඳා මම බෝඩ් එකේ මේක. උපසිය මහා ධමනියයි සංස්ථානික මහා ධමනියයි තියෙන රූප සටහන පොඩ්ඩක් පෙරලා ගන්න. තියෙනව නේද? තියෙනව නේද? තියෙනවද? දමනි කියන මාතෘකාව යටතේ මීට ඔය අපි දැන් අඳපු සටහනට කලින් එක. තියෙනවනේ? රයිට්. හරි. ඒකේ මට පොඩි දෙයක් කියන්න අමතක වුණා. මෙන්න මෙහෙම. මෙතන තියෙන පුප්පුසිය මහා ධමනියේ පුප්පුසිය මහා ධමනියේ සංස්ථානික මහා ධමනියේ පාදයේ කපාට දෙකක් තියෙනවා මොනවද ඒකේ නම අඩසඳ කපාට අඩසඳ කියලා කියන්නේ දන්නවනේ පැනඩෝල් භාගයක් වගේ අඩසඳ කපාට තියෙන ඒ අඩසඳ කපාට වලින් කරන්නේ දැන් මෙහෙමනේ දකුණු කෝෂිකාවේ තියෙන රුධිරය දකුණු කෝෂිකාවේ ඇති රුධිරය මොකද කරන්නේ? උප්පසිය මහා ධමනිය හරහා කොහාටද ගෙන යන්නේ? පෙනහළු වලට. පෙනහළු වලට ගෙන යනවා. පෙනහළු වලට රැගෙන යයි. එතකොට දැන් පෙනහළු වලට රැගෙන යනකොට රැගෙන යනකොට දැන් මේ රුධිරය ආපස්සට උඩට යන්නේ මේ උඩට යන රුධිරය ආපස්සට ගලන්න පුළුවන් ඒ ආපසු ගැලීම වළක්වන්න මොනවද තියෙන්න ඕනි කපාට තියෙන්න ඕනි කපාට තියෙන්නට ඕනි එහෙනම් ඒ තියෙන කපාට වල නම මොකද්ද අඩසඳ කපාට වේ අඩසඳ කපාට දැන් වැඩි පැහැදිලිද කිව්වද ඔව් සර්. හරි ඊගාවට මෙතන සංස්ථානක මහා ධමනියත් රුධිරය රැගෙන යන්නේ ඉහළට උඩට අරගෙන යන්නේ. ඒ අරගෙන ගිහිල්ලා තමයි අවයව වලට රුධිරය දෙන්නේ. කාටද දෙන්නේ අවයව වලට? අවයව වලට රුධිරය දෙන්නේ. රුධිරය දෙන්නේ අවයව වලට. මොනයි ලියවෙන්නේ නැතුව කියලා. ඉංග්‍රීසියෙන් ලියමු අවයව කියලා. අවයව. එතකොට මේ අවයව වලට රුධිරය අරගෙන යන ගමනේදී මොකද්ද වෙන්නේ? ඒ රුධිරයත් ඉහළට යන එක නවත්තලා ඉහළට ගිහිල්ලා මොකද වෙන්නේ? ආපස්සට ගලන්න පුළුවන්. ආපස්සට ගැලුවොත් වම් කෝෂිකාව රුධිරය එකතු වෙනවා. ඒක වළක්වන්නේ මොකද්ද මෙතන තියෙන කපාටේ නම? අඩසඳ කපාට. අඩසඳ කපාට. ඔන්න වැඩේ පැහැදිලි කරගත්තද? හරිද දැන්? දැන් එහෙනම් අර ලියන්නට ඕනි ඔය රූප සටහනේ කොහෙන් හෝ තැනකින් රතු පෑනෙන් දමනි පාදවල අඩසඳ කපාට ඇත. දමනි පාදවල අඩසඳ කපාට ඇත.
හරිද? හරිද? හරි. එහෙනම් ඊගාවට අනුමාත්‍රකාව දාගන්න. හෘදේ ක්‍රියාකාරීත්වය. හෘදයේ ක්‍රියාකාරීත්වය. ක්‍රියාකාරීත්වය. අඳානවා. උත්තර ශිරා මහා ශිරාවෙන් හා හිතන මහා ශිරාවෙන් රැස් කරගත් රුධිරය හෘදයේ පිවිස එහි සිට ත්‍රිතුණ්ඩ කපාට ඔස්සේ කෝෂිකාවටද එහි සිට මහා ධමනිය තුලින් පෙනහළු වෙත පිවිස එයින් ආරම්භ වන උත්පුසීය ශිරාව මගින් හෘදයේ යයි. එහි සිට විවෘත වී හිස් තැනක් වෙත පැමිණ හා ධමනිය ඔස්සේ සිරුර පුරා එකවර රුධිරය බෙදා හැරේ. right. හිස් තැන් පුරවන්න. හිස් තැන් පුරවන්න. හරි. දැන් අපි බලමු හිස් තැන් වලට එන පද මොනවද කියලා. කියන්න. උත්තර මහා ශිරාවෙන් හා කියන්නේ. අදර මහා ශිරාව. අදර මහා ශිරාවෙන් එක්රැස් කරගත් රුධිරය හෘදයේ දකුණු ඔව්. කර්ණිකාවට පිවිස එහි සිට ත්‍රිතුණ්ඩ කපාට ඔස්සේ දකුණු කෝෂ එහෙන්නේ. දකුණු දකුණු කෝෂිකාවටද එහි සිට මහා ධමනි කොහෙද? ෆුෆුසිය මහා ධමනිය තුලින් පෙනහළු වෙත පිවිස එයින් ආරම්භ වන ෆුෆුසිය මහා ශිරාව මගින් හෘදේ කොහාටද? වම් කර්ණිකාව වෙත. යයි. එහි සිට ද්විතුණ්ඩ කපාට විවෘත වී කොහාටද එන්නේ? පම් කෝෂිකාව. වම් කෝෂිකාවටද පැමිණ එහි සිට කොහෙද? සංස්ථානික සංස්ථානික මහා ධමනිය ඔස්සේ සුර පුරා රුධිරය එකවර බෙදා හැරේ. ඉතින් ඒක හරිනම් හරි දාගන්න.
හරි. ඊගාට යන්නේ අපි මෙන්න මේ කොටසට මම කියන්න පුළුවන් ඕන මේක දාලා දෙන්නත් පුළුවන්. හෘදයේ සිරස්කඩ රූප සටහනක් ඇඳ කොටස් නම් කරන්න. කොටස් නම් කරන්න. හරි අපි අඳිනවා දැන්. බලන්න. හෘදේ රූප සටහන දැන් තමයි අපි අඳින්නේ. ඒතර හෘදේ මේ විදියයි. ඉහළින් තියෙන කර්ණිකා දෙකයි. කර්ණිකා දෙක මම මෙහෙම කඩේරි වලින් අඳිනවා. මෙන්න කෝෂිකා දෙක මේ විදිහට පවතිනවා. කොහොම? එන විදිහට අපි ඇඳොත් මෙන්න එයා පවතින විදිය හෘදේ. හෘදේ ප්‍රමාණය අපේ සාමාන්‍ය මේ දකුණු අත පිටමෝලපුවාම මෙන්න මේ ප්‍රමාණයට සමානයි හෘදය. ඕනම කෙනෙක්. ඒට අසන්න වශයෙන් සමානයි. මේ තියෙන්නේ එතකොට කර්ණිකාවල තියෙන තුනී බිත්ති අඩංගු වෙන්නේ ඊගාවට කෝෂිකාවල බිත්ති ඝනකම වැඩි. ඒකෙන් දකුණු කෝෂිකාවේ බිත්තියේ ඝනකම අඩුයි. වම් කෝෂික බිත්තියේ ඝනකම ඉතා වැඩි. ඒකට හේතුවක් තියෙනවා. මොකද එයාගෙන් රුධිරය අරගෙන යන්නේ සිරුර පුරා නිසා ලොකු පීඩනයක් දෙන්න ඕනේ. ඒ පීඩනයට ඔරොත්තු දෙන්න තමයි මෙයාගේ බිත්තිවල ඝනකම වැඩි වෙලා තියෙන්නේ. ඔව්. ඔන්න මම එක කොටසක් ඇඳලා. ඔව්. හරි. කුටිය හතර තියෙනවා. එතන මෙතන තමයි කපාට තියෙන්නේ. මෙන්න ත්‍රිතුණ්ඩ කපාටය. මෙන්න එතකොට ත්‍රිතුණ්ඩ කපාට තියෙන විශේෂය. ඊළඟට මම නාල අඳිනවා. මෙතනට විවෘත වෙනවා. මොකද්ද නාලය? අන්න එයා අපි කියනවා කවුද? උත්තර මහා ශිරාව. එහෙනම් පහළ පැත්තෙන් මෙන්න මෙතනින් විවෘත වෙනවා නාලය. මෙයා එතකොට අපි කියනවා උත්තර මහා ශිරාව කියලා. උත්තර මහා ශිරාවයි අතර මහා ශිරාව. හරි. ඒ කොටස් දෙක අපි නිරූපණය කරමු. ඔන්න පැමිණි. ඕන මෙතන මං සිදුර මේ විදිහට දාලා දෙන්නම්. එතකොට පැමිණි බව තේන්නට තියෙන බව. එහෙමයි. ඊළඟට මෙන්න මෙතන සිදුරු හතරකින් විවෘත වෙනවා. දෙකක් මේ පැත්තට එනවා. ඔහොම මෙන්න මේ වෙලාවෙල පුප්පුසියේ සිරා. දැන් මේ දෙක මේ පැත්තට එන. මේ දෙක මේ පැත්තට එන. එහෙම දෙකකකින් එන්න හේතුවක් තියෙනවා. පෙනහළු දෙකක් තියෙනවා. එතන මේ වම් පෙනහළු වලට මේ දකුණු පෙනහළු වලට ඉඳලා එන්නේ රුධිරේ. එන නාලක. හරි. ඊගාවට දැන් අපිට ඉතිරි කොටස් ටික ගත්තාම මෙන්න මෙතනින් ආරම්භ වෙන නාලය. මෙතනින්. මොකද මෙතන කියන්නේ? මේ දෙන්නේ මේ කුටීරයට කියන්නේ දකුණු කෝෂිකාව. දකුණු කෝෂිකාවෙන් ආරම්භ වෙනවා මේ නාලය. දැන් මම මේ ටික මකන්න ඕනේ. මේ ටික මකන්න ඕනේ. එන්න මේ විදිහට නාලය ඕම ගිහිල්ලා මෙයාව දෙකට බෙදෙනවා. එයා දෙකට බෙදෙනවා. මෙන්න මෙහෙම. දෙකට බෙදෙන්න හේතුවක් තියෙනවා. වම් සහ දකුණු වශයෙන් පෙනහළු දෙකයි. පෙනහළු දෙකට රුධිරය අරගෙන යන්නේ එම නාලය නිසා. ඊගාට මෙතනින් පටන් ගන්නවා. ඒ කවුද? අර සංස්ථානික මහා ධමනිය. ඒකට සංස්ථානික මහා ධමනිය මෙන්න මෙහෙම. මෙතනින් පටන් අරන් එහෙම මේ විදිහට වක්‍ර වීමක් වෙලා එතනින් ඉහළට ඔහොම රුධිරය අරගෙන යනවා. මේ මේ තියන්නේ යා. පැහැදිලි ඇති වැඩි. සමහරන්නේ. ඒතර මෙයාගේ පේනවා වම් අතට දකුණු අතට
හිසට රුධිර සැපීමක්. ඒ රුධිර සැපීමත් එක්ක තමයි ඒ නාල තුනක් ඉහළට විවෘත වීම වෙන්නේ. right. දැන් එතකොට අපි මේ ඇඳලා තියෙන්නේ මෙතන මෙන්න මේ කොටස මෙතෙන්ට යා වෙන්නට ඕනි වොම මේ විදිහට. දැන් මේ ඇඳේ හෘදයේ සිරස්කඩ රූප සටහන. අනිතාම ලේසියෙන් මම ඇඳා. දැන් මේක නම් වෙන්න ඕනේ නම් කරන්නට ඕනි. මෙයා අංක 1 මෙයා අංක 2 මෙයා එතකොට මේ දකුණනේ මේ වමනේ දකුණු කර්ණිකාව වම් කර්ණිකාව දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව වම් කර්ණිකාව වම් කෝෂිකාව එතකොට මෙතන කපාටය එයාට මම දෙනවා අංක 5 ත්‍රිතුණ්ඩ කපාටය එතන 6 ද්විතුණ්ඩ කපාටය කපාට ටික ඊට පස්සේ අපි යන නාලවලට මෙයාට මම අංක 7 දෙනවා උත්තර මහා ශිරාව 8 දෙනවා අදර මහා ශිරාව ඊට පස්සේ එන්න මෙයා මේ ටික අපි නම් කරන්න ඕනි මේ කොටස් දෙක එතන 8 ගත්තා නම් මෙතන 9 මෙතන මම 10 දෙන්නම් ඊට පස්සේ මෙයා 11 කියන්නේ එතකොට කුකුෂිය මහා දමනිය මේ තියෙන්නේ 12 කවුද සංස්ථානික මහා දමනිය මෙන්න මේ පාදයේ තියෙනවා කපාට දෙකක් ඒ කපාට දෙක මම 13 වශයෙන් නම් කරනවා 13 හරි දැන් මේක අඳින්නේ නැහැ මම දෙන්නේ නැහැ අඳින්න ඕන දැන් අඳින්නේ නැහැ කියලායි කිව්වේ දැන් අඳින්නේ නැති එක ස්ක්‍රීන්ෂොට් කරගන්න ගෙදරදී අඳින්න දැන් ගහගන්න හරිනේ හරි ඊගාවට මේකේ තියෙනවා මේ හෘදයේ බිත්තියට රුධිරය සැපීමක් මේ තියෙන බිත්තියනේ ඒවට රුධිරය සැපේ එතකොට හෘද බිත්තියට රුධිරය සැපයන්නේ කිරීටක ධමනි කිරීටක ධමනි මේ කිරීටක ධමනි වල ඔය කොලෙස්ටරෝල් තැන්පත් වුණාට පස්සේ තමයි ඔන්න අපිට වෙන බයිපාස් එක රුධිර කැටියක් කරන බයිපාස් කරන්න වෙන්නේ එහෙනම් ලියන්න වෙනම හෘද බිත්තියට රුධිරය සපයන්නේ හෘදයේ බිත්තියට රුධිරය සපයන්නේ හෘදයේ බිත්තියට රුධිරය සපයන්නේ කිරීටක ධමනි වේ කිරීටක ධමනි වේ කිරීටක ධමනි වේ හරි අනුමාත්‍රකාව ලියන්න ධමනි සහ ශිරා අතර වෙනස්කම් ධමනි සහ ශිරා අතර වෙනස්කම් එනම් දාන්න පැත්ත බෙදලා නේද? හා අඳින්න ඉඩ තියලා නේද? ඔව් අඳින්න ඉඩ තියෙනවා ධමනි සහ ශිරා අතර වෙනස්කම් අඳින්න ඉඩ තියන්න සාමාන්‍ය රූල් 20ක්වත් තියන්න ඊගාවට ඒකේ අර නම් කිරීම අංක 13ක් දුන්නානේ ඒ ටිකත් දාන්න ඕනේ ධමනි මෙයා හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යයි මං හැඳින්වුවේ මෙහෙම මුලින් ශිරා හෘදය වෙතට රුධිරය ගෙන එයි ගෙන එයි ඊගාවට මේ ධමනි වල පීඩනය වැඩිය එයාගේ පීඩනය අඩුය ධමනි වල බිත්ති ඝන කමින්
වැඩිය. මෙයා ඝනකමින් අඩුය. ඝනකමින් අඩු. ඊළඟට මෙයාගේ ධමනි වල කපාට නැත. ශිරාවල කපාට ඇත. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. ශිරා ඇතුලේ කපාට තියෙනවා. ශිරා තුල කපාට පිහිටලා තියෙනවා. ඒතර දැන් අපි මෙහෙම අපේ අතක් ගත්තොත් එහෙම මේ අතේ අපේ අත්වල මේ තියෙන මෙන්න මේ වගේ තැන්වල මේ පේන්නේ ඔක්කොම ශිරා. මේ ශිරා. එතන මම එක පෙන්නන්නම් ශිරාවල කපාට තියෙනවා කියලා. මේ ශිරා ඇතුලේ කපාට තියෙනවා. මේ කපාට තියෙන්නේ මොකටද කියන එක පොඩ්ඩක් මම පැහැදිලි කරලා දෙන්නම්. හරි? ශිරාවල කපාට තියෙන්න හේතුවක් තියෙනවා. ශිරාවල කපාට තියෙන්න හේතුවක් තියෙනවා. දැන් මේක බලන්නකෝ. දැන් අපේ කකුලට යනවා ශිරාවක්. කකුලට. ඔව්. කකුලට ගිය ශිරාවේ මේ ප්‍රදේශයේ තියෙන රුධිරය එයා එක්රැස් කරගෙන උඩට එන්න එපා. උඩට එන්න නම් ගුරුත්වාකර්ෂණයට විරුද්ධව වැඩ කරගෙන එන්න ඕනේ. ගුරුත්වාකර්ෂණයට විරුද්ධව කාර්ය කරන්න ඕනේ. මම ඕගලන්ට පේන්නෝනේ ශිරාව ලොකුට අදින මූල් ගහක්. දැන් මෙන්න මේ අතර හෘදයේ දෙසට විවෘත වූ කපාට තමයි තියෙන්නේ. දැන් මෙතන රුධිරය මෙන්න මේම කපාට ටික තියෙනවා. ඔව්. මේ කපාටේ විවෘත වුණා මෙතෙන්ට රුධිරය අරගෙන ආවා. දැන් මේ කපාට වැහෙනවා. පහළට යන්නේ නැහැ රුධිරය. දැන් ඒ රුධිරය මෙතෙන්ට අරන් ආවා. එතකොට මේ හරියේ දැන් රුධිරය තියෙනවා. දැන් කපාටේ මේ රුධිරය පහළට යනකොට මේ කපාටේ වැහෙනවා. ඒ රුධිරය ඊට පස්සේ මෙහෙම මේ පැත්තට අරන් ආවා මෙතනින් රුධිරය මේ කපාටේ වැහුණා. ඊට පස්සේ මෙතෙන් රුධිරය. අන්න ගුරුත්වාකර්ෂණයට එරෙහිව හෙමින් රුධිරය ටික මොකද වෙන්නේ? පාදවල ඉඳන් උඩට අරගෙන. එහෙම. දැන් අපි ගොඩාක් වෙලාවක් පැදිකට හිටගෙන හිටියොත් කකුල් ඉදිමෙන්නේ. අන්න පාදවල රුධිරය එක්රැස් වීම සිදු වෙනවා. එහෙම. දැන් බස් එකේ ගමනක් දුර ගමනක් ගියොත් කකුල් ඉදිමෙනවනේ. අර ඉදිමෙනවනේ මේ පාද. මේ හරිය ඉදිමෙන්න පටන් ගන්නවා. ඒ වෙන්නේ රුධිරය ඉහළට ගෙනියන්න අමාරුකම නිසා එහෙම ඉදිමලා තියෙන්නේ. ඒක ටික වෙලාවකින් හරියනවා අපි නිදාගෙන හිටියාම එහෙම හරියනවා. එහෙම තියෙනවා. ඔන්න ශිරාවල ඇතුලේ කපාට තියෙනවා. හරිද? දැන් මේ කතා කරේ හෘදයේ තියෙන කපාට ගැන එහෙම නෙමෙයි. දැන් එහෙනම් හරිය මේ ටික දැනගත්තා. අපි මේ සටහනට යමු. මේක දාගන්න එක. නේද වෙලාව? හරිද? හරිද? හරි සර්. හරි. තව අපිට තියෙනවා පුංචි කොටසක් හෘදයේ සිට ආරම්භන රුධිර නාල අනුපිළිවෙල දක්වන්න කියන එක. ඒ කියන්නේ කොහොමද පටන් ගන්නෙ? කේශනාලිකා සම්බන්ධ වෙන්නේ කොහොමද හෘදයට? ඒ සටහන තියෙන එකට අපේ මේ රුධිර සංසරණ පද්ධතියේ පැවැත්මට අපි මොනවද අපි අනුගමනය කරන්න ඕනේ සාර්ථක පුරුදු. ඒ කොටස් ටික තියෙනවා කරන්න. හැබැයි මම ලබන සතියේ ටෙස්ට් එක තියෙනවා. ලබන සතියේ මේ පාඩමෙන් ටෙස්ට් එක තියෙනවා. පොත් බලනවා. හරි වැඩ ටික කරගෙන එන්න. රයිට්. මම අද මෙතනින් පාඩම එනම් නතර කරනවා. අසාසිඩි ඔබ සැමට ස්කෝතුයි.